පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් ආරම්භ වන නියමිතයි. ස්විට්සර්ලන්තය සහ කැනඩාව අතර මේක B කාණ්ඩයේ තරගයක් හැටියට පැවැත්වෙන්නේ. නමුත් දැන් මේ කාණ්ඩයට තාම අපැහැදිලි ගතියක් තිබෙනවා. 32 දෙනාට ඉන්නේ කවුද කියන එක ගැන ඔබේ පුරෝගතනය කොහොමද මේ කණ්ඩායම් දෙක ගැන? ඔව් ඉසුරු අපි ගත්තොත් එහෙම මේ කණ්ඩායම් දෙකම තමයි පළවෙනි ෆස්ට් ඇන්ඩ් සෙකන්ඩ් ප්ලේසස් වල තමයි ඉන්නේ ගෲප් එකේ. ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙන. ඉතින් මේ තරගයෙන් ඔවුන්ට ජය පරිදුමින් තොරව නිමා කළත් ඔවුන්ට කණ්ඩායම් දෙකටම මේ ක්වොලිෆයි වෙන්න පුළුවන් අවසන් 32 දෙනාගේ වටේට. ඒ අතරේ ගත්තත් නමුත් මම හිතනවා මේ කණ්ඩායම් දෙකම වැඩි බලාපොරොත්තු තියනවා මේ තමුන්ගේ ජයග්‍රහණය ලබාගෙන හොඳ තත්වයකින් අවසන් 32 දෙනාගේ වටේට සුදුසුකම ලබා ගන්න. ඒ වගේම තමයි දැනට හෝස්ට් කන්ට්‍රීස් දෙකම මෙක්සිකෝ ඇමරිකාව ක්වොලිෆයි වෙලා ඉන්නේ. ඒ අතරට කැනඩාවත් එක්වීමට උන් බලාපොරොත්තුෙන් සිටිනවා ඉතින්. කණ්ඩායම් වල ක්‍රීඩකයින්ගේ කොහොමද විශේෂතා දකින්නේ මේ ස්විට්සර්ලන්ත කණ්ඩායම සහ කැනඩාව සත්කාරක රාජ්‍යයක් හැටියට ඔවුන්ගේ කොහොමද මේ ප්‍රබල ක්‍රීඩකයෝ හැටියට කණ්ඩායම් වල හඳුනා ගන්න පුළුවන් වෙන්නේ? ඔව් කැනඩාවට සිටින ඇල්ෆොන්සෝ ඩේවිස් ඒ වගේම ජොනතන් ඩේවිස් ඔහු තමයි දැන් මෙවර ලෝක කුසලානේ මෙසි ඇරුණාම ගෝල ත්‍රිත්වයක් ලබාගත් අනිත් ක්‍රීඩකයා වන්නේ. ඒ වගේම ස්විට්සර්ලන්තයේ ග්‍රැනිට් සකා මැනුවෙල් අකාන්ජි වුන් යුරෝපයේ පාපන්දු ලීගවල හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායම්. ඒ අතරින් ගත්තොත් එහෙම කැනඩාවේ පුහුණුකරු ජෙසි මාෂ් නැවත වරක් යුරෝපයේ හොඳට ක්ලබ් ලීග්ස් වල මේ පුහුණුකරුවෙක් හොඳ පුහුණුකරුවෙක්. ඉතින් ඔවුන්ට ඒ එක්ස්පීරියන්ස් එකක් දැන් තියෙනවා කැනඩා කණ්ඩායමට. ඒ වගේම තමයි දැන් ගත්තොත් එහෙම මෙවර මේ තරඟාවලියේදී ගොඩක් බලාපොරොත්තු තියෙනවා මේ තරඟේ ජයග්‍රහණය කරලා හොඳ මානසික මට්ටමකින් ඉදිරි තරඟවලට මුහුණ දීමට. හොඳයි අපි බලමු එහෙනම් ස්විට්සර්ලන්තය සහ කැනඩාව අතර B කාණ්ඩය යටතේ ලෝක කුසලාන තරගාවලියේ මේ තරගයේ ප්‍රතිඵලය කොහොම වෙයිද කියලා.